කැලණී සරසවියේ තරුණ සරසවි ඇඳුරෙකු වූ ආචාර්ය ගයන්ත ගුණේන්ද්‍ර රියානුතුරකින් හදිසි මිය යාම සරසවි ප්‍රජාවට පමණක් නොව සමස්ත රටම කඳුලක ගිල් වූයේ පසුගිය සතියේය. ඔහුගේ වියෝව සමාජය තුළ බලවත් කම්පනයකට ලක් කළේ ඔහු සිය ප්‍රිය බිරිඳ සහ ඔවුන්ට සිටි තුන් නිවුන් දරු පැටවුන් සමග විනෝද ගමනක් ගොස් පැමිණෙමින් සිටියදී මේ බිහිසුණු අනතුරට මුහුණ දුන් නිසාය. සමාජ මාධ්‍ය පළ වූ මේ සුන්දර පවුලේ සමාජයේ සැමගේ ශෝකය දෙගුණ තෙගුණ කළේය. මේ බිහිසුණු අනතුර එකී සුරතල් දරු තිදෙනාටද මේ වන විට මව්පිය උණුසුම අවැසි මොහොතක ඔවුන්ගේ අම්මාද අහිමි කර තිබේ. පසුගිය මාර්තු 19 වෙනිදා අලුයම මේගේ කැලණී විශ්වවිද්‍යාලයේ දර්ශන අධ්‍යයන අංශයේ මනෝවිද්‍යා ඒකකයේ ප්‍රධානී ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය ආචාර්ය එන්.ඩී.ජී. ගයන්ත ගුණේන්ද්‍ර මහතා පසුගියදා එනම් 2025 මාර්තු මාස 19 වෙනි දින අලුයමදී හදිස්සි අනතුරකින් ජීවිතක්ෂයට පත්විය. ඒ අනතුරින් දැඩි ලෙස තුවාල ලබා කොළඹ ජාතික රෝහලේ දැඩි සත්කාර ඒකකයට ඇතුළු කරන ලද ආචාර්ය ගුණේන්ද්‍රගේ බිරිඳ දරුවන් සහ බිරිඳගේ සහෝදරය ඇතුළු පවුලේ ඥාතීන් කිහිප දෙනෙකුම රෝහල්ගත කෙරුණි. එයින් අසාධ්‍යව සිටි ආචාර්යවරයාගේ බිරිඳ සතීෂා නිලන්තිත් ඇගේ සහෝදරයා දැඩි සත්කාර ඒකකයට ඇතුළත් කෙරිණි. ආචාර්ය ගුණේන්ද්‍ර වෙන් වී 7 දිනක් ගෙවෙද්දී ඔහුගේ බිරිඳ දවසන් ගමන් යන්නේ දරු තිදෙනාට මව්පිය උණුසුම සදාකාලිකව අහිමි කරමිනි. මේ සුන්දර පවුල පසුගියදා යාපනයට යන්නේ විනෝද ගමනකටය. මුළු පවුලම එකී ඉතා විනෝදයෙන් සැහැල්ලුවෙන් ගත කළ බව ඔවුන් යාපනය ගොස්සේ දරුවන් සහ පවුල අය සමග පළ කළ සමාජ මාධ්‍ය ඡායාරූප කියාපායි. ඒත් මේ සතුට ඔවුන් යලි නිවෙස් බලා එන නිමේෂයේ රියදුරුකු අතින් සදාකාලිකව වැළලෙන ලකුණු ඔවුන්ට සොබා දහම කලිනිගි නොකිරීම අවාසනාවකි. ඒකේ දේහය ඊයේ ගොතට වූ පෞද්ගලික මල් ශාලාවක තැන්පත් කර තිබිණි. ඉන් අනතුරුව ගයන්ත මහතාගේ මාකොළ රජකෙත්යාය නිවසේ තැන්පත් කරන්නට සැලසුම් කර ඇත. සතීෂා රාජ්‍ය ආයතනක රැකියාවක් කළ අතර ඇය සත්තකින්ම මෙම ගයන්තගේ කැදැල්ලට සුන්දරත්වය ගෙන දෙන්නට සමත් වූ අය. කලක් දරුපල බලාපොරොත්තුවෙන් සිටි මේ යුවලට නිවුන් දරු තිදෙනෙකු ලැබීම භාග්‍යයක්ම විය. ගුණේන්ද්‍ර සතීෂා දෙමළන්ට ලද මේ දරු තිදෙනාට තවමත් අවුරුදු 2ක්වත් සම්පූර්ණ වී නැත. පවුලේ ආරංචි මාර්ගානුව ඔවුන්ට දෙවසර පිරෙන්නේ ලබන මාස පළමු වෙනිදාටය. එකම දිනේ උපන් මේ නිවුන් සිඟිත්තන් එක්ක මේ දෙමහල්ලන් ගත කරන්නට ඇත්තේ ඉතා සුදුෂ්කර අවධියක් බව නොකිවමනාය. මේ දරුවන්ගේ ඕන එපාකම් බැලීම, ආහාර කැවීම, නිදි කරවීම, නැලවීම ලේසි පහසු නැත. එහෙත් මේ සිඟිත්තන් අවුරුදු 2කට කිට්ටු වෙද්දී මේ දරුවන් දෙපයින් සිට ගනිද්දී දෙමහල්ලන්ටද යම් අස්වැසිල්ලක් ලබන්නට ඇත. දරුවන් වෙනුවෙන් වසර 3කට අධික කාලයක් කැප කළ කැපකිරීමෙහි යම් ස්පාසුවක් ලබන්නට මේ විනෝද ගමන තෝරාගත්තා වන්නට පුළුවන්. දරු තිදෙනාත් සිය මව්පිය සොයුරන් සමග යාපනයට ඉගිලෙන්නට ඇත්තේ මේ ස්පාසු සොයාගෙන විය හැකිය. එහෙත් ඔවුන් ආපසු යන ගමනේදී ඔවුන් පැමිණි වෑන් රථය කුරුණෑගල සිට මීරිගමට මධ්‍යම අධිවේගී මාර්ගයේ ගමන් කරද්දී ඊට ඉදිරියෙන් ගමන් කළ ලොරි රථයක පසුපස කැටී ඇත. එහි ඡායාරූප කියාපාන්නේ වෑන් රථයේ රියදුරා අධික වේගයෙන් පැමිණ ඇති බවයි. ඉදිරිපස සිටි ආචාර්ය ගුණේන්ද්‍ර එම ස්ථානයේදීම මරමුවට පත්වන්නට ඇති බවට අනුමාන කෙරෙයි. සතීෂා මිය යන්නට පෙර මෙම ගමනට ඔවුන් සමග ගිය ඇගේ සහෝදරයාද දැඩි සත්කාරයේ හිඳ මිය ගියේය. එයින් බලන කල මේ වන විට තුන්නෙවුන් සිඟිත්තන්ට මව්පිය යුවලක් සේම සතීෂාගේ විපත් මව්පියන්ටද දරු දෙදෙනෙකු මේ අනතුරින් අහිමි කොට ඇත. එය කවරනම් ඛේදවාචකයක්ද? මේ ඛේදවාචකය අපට ලොකු පාඩමක් කියා දුන්නද ඒ සුක්කානමක් අතර ගන්නා රියදුරන්ට පැය කිහිපයකට වඩා මතක තිබේද යන්න ගැන විශ්වාසයක් නැත. එසේ වීනම් මේ අවුරුද්දේ මෙතෙක් ගත වූ කාලය තුල රිය අනතුරු වලින් අපේ රටේ වටිනා මිනිස් ජීවිත 500ක් බිලිවන්නේ නැත. රියදුරු නොසලකීලෙන් උපන් මේ ඛේදවාචකයෙහි පැතිකඩ කිහිපයක් තිබේ. එකක් මේ තවමත් මව්පිය උණුසුම තදින්ම ඕන කරන සිඟිත්තන් තිදෙනෙකුගේ අනාගතය මුළුමනින්ම අඳුරු වීමය. ඔවුන්ට හෙට අම්මා තාත්තා කියන්නට කෙනෙක් ඉතිරිව නැත. තාත්තා නැතිවොද දරු තිදෙනෙකුට මව් සිනහස අහිමි වීම කෙතරම් කැදෙනියද යන්න අප රිය පදවන සෑම විටකම සිටිය යුතුය. අනික රටක් වටිනා සරසවි ඇදුරෙකු අහිමි වීමය. ආචාර්ය ගුණේන්ද්‍ර ගයන්ත බෙලියත්ත ප්‍රදේශයේ උපත ලබා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයෙන් උපාධිය ලබාගෙන පසුව ඔහු එම විශ්වවිද්‍යාලයෙන්ම මනෝවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධිය ලබාගෙන තිබිණි. ඔහු කැලණිය සරසවියට එන්නේ පසුවය. ආචාර්ය ගයන්ත මහතා කැලණිය හා ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාල දෙකේම සිසුන් අතර ඉතා ජනප්‍රිය හා ගෞරවයට පාත්‍ර වූ ආචාර්යවරයෙකු ලෙස ප්‍රකටව සිටියේය. අද කාලේ සිසුන්ගෙන් එවැනි බුහුමනක් ලබන ඇදුරෝද දුලභය. මේ කතාව සමාජය අතරින් ඉස්මතු වුවද මේ අවුරුදු තුල සිදු වූ 500කට ආසන්න රිය අනතුරු අතරේ මෙවැනි ඛේදවාචක 100 ගණනක් තිබෙන්නට පුළුවන්.
ඔව්ව ගුණේන්ද්‍ර පවුලේ අය මෙන් තනි තනිව කඳුළු සලනවා ඇත. සුක්කානමක් අතර ගන්නා රියදුරන් වගකීමෙන්ම සිත යොමු කළ යුතු කතාව එයයි. මේ පිළිබඳව ඔබගේ අදහස් පහතින් කමෙන්ට් කරන්න යන්නත් අමතක කරන්න එපා.